Hello everyone, welcome back to my YouTube channel. අන්‍යං මං අද ඔයාලත් එක්ක කතා කරන්නේ KIIP level 2 19 වෙනි grammar part එක. ඔයා මගේ වීඩියෝ එක මුලින්ම දැක්කේ අද නම් මේ තියෙන්නේ මගේ YouTube channel එක. මෙතනින් playlist කියන එක click කරලා Korean grammar KIIP level 2 කියන එකට ගිහිල්ලා පළවෙනි grammar එකේ ඉඳන් බලන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. මේ ගේ කියන ග්‍රැමර් එක යෙදෙන්නේ හොංයොංස සමග. ඒ කියන්නේ විශේෂණ පදත් එක්ක. ක්‍රියාවක් හෝ තත්ත්වයක් පැහැදිලි කිරීමට අපි මේක භාවිතා කරනවා. විශේෂණ පද අවසානයේ මේක යෙදීම මගින් ක්‍රියාපදය විස්තර කරන ක්‍රියා විශේෂණයක් බවට පත්වෙනවා. අපි දැන් මේක යෙදෙන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේක හරිම ලේසි. විශේෂණ පදයක දා කපලා ඉවත් කරලා ගේ කියන එක එකතු කරන්න තමයි තියෙන්නේ. මං ඔයාලට කලින් ග්‍රැමර් වලදී කියලා දුන්නා වගේ මේ දා කපලා ඉවත් කරාට පස්සේ තියෙන්නේ පච්චිම් සහිත අවස්ථාවක්ද පච්චිම් රහිත අවස්ථාවක්ද කියලා මේ ග්‍රැමර් එකේදී බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ අවස්ථා දෙකටම මේ ගේ කියන එක එකතු කරන්න තමයි තියෙන්නේ. අපි එක්සාම්පල් වලට ගිහිල්ලා බලමු. චක්තා කියන්නේ කුඩයි කියන එක. මේකේ දා කපලා ඉවත් කරලා ගේ එකතු කරලා තියෙනවා. එතකොට චක්ගේ බවට පත් වෙලා තියෙනවා. මේකේ තේරුම විදිහට කුඩාවට කුඩා ලෙස ඒ වගේ අදහසක් මේකෙන් ගන්න පුළුවන්. දෙවෙනි එක්සාම්පල් එක චල්ප්දා. ඒ කියන්නේ කොටයි කියන එක. ඒකට දා කපලා ඉවත් කරලා ගේ එකතු කරාම චල්ප්ගේ බවට පත් වෙලා තියෙනවා. ඒකේ තේරුම කොටට කොට ලෙස ඒ වගේ අදහසක් මේකෙන් ගන්න පුළුවන්. මේක ඒ වාක්‍යයට අදාළව අර්ථය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ එක්සාම්පල් එක යෙප්පදා කියන්නේ ලස්සනයි. ඒකෙත් දා කපලා ඉවත් කරලා ගේ එකතු කරාම යෙප්පගේ බවට පත් වෙලා තියෙනවා. යෙප්පගේ කියන්නේ ලස්සනට කියන වගේ අදහසක් තමයි මේකෙන් එන්නේ. ඊළඟ එක තතත් හදා. ඒ කියන්නේ රස්නේ උණුසුම් කියන වගේ අදහසක්. මේකෙත් දා කපලා ඉවත් කරලා ගේ එකතු කරලා තියෙනවා. එතකොට තතත් හගේ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ උණුසුමට රස්නෙට කියන වගේ අදහසක් තමයි මේකෙන් එන්නේ. හරි, දැන් ඔයාලට පැහැදිලි ඇති මේ ග්‍රැමර් එක යෙදෙන්නේ කොහොමද කියලා. ඔයාලට තව විශේෂ අමතර දෙයක් කියන්න ඕන. දැන් මම ඔයාලට මෙතනදි කිව්වනේ මේ විශේෂණ පද අගට ගේ කියන එක එකතු වීම මගින් ක්‍රියා විශේෂණයක් බවට පත් වෙනවා කියලා. නමුත් සමහර අවස්ථා තියෙනවා විශේෂණ පද අගට ගේ යොදලා ක්‍රියා විශේෂණයක් බවට පත් නොවන අවස්ථා. ඒ කියන්නේ සමහර ක්‍රියා විශේෂණ පද තියෙනවා. ඒවා මූලික ස්වරූපයෙන්ම ක්‍රියා විශේෂණ බවට පත් වෙලා තමයි තියෙන්නේ. එක්සාම්පල් විදිහට ඉල්චික්. ඉල්චික් කියන්නේ කලින් කියන එක. ඒ වගේම මනි. ඒ කියන්නේ ගොඩක් කියන එක. ඊට අමතරව සොගම්. ඒ කියන්නේ ටිකක් කියන අදහස. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියා විශේෂණ සඳහා අපි ගේ කියන එක එකතු කරන්නේ නැහැ. ඉතින් ඒක ඔයාලා විශේෂයෙන් අමතර කරුණක් විදිහට මතක තියාගන්න. හරි, දැන් අපි බලමු මේ ග්‍රැමර් එක වාක්‍යවලට යෙදෙන්නේ කොහොමද කියලා. සල්ගියා මසිත්කිත් මොකෝරා නේ හල්මෝනිදෝ මානිතසේය. මෙතන කියන්නේ සල්ගියා රසට කන්න කියලා. එතකොට ඔව් ආච්චිත් ගොඩක් කන්න කියලා කියන්නේ. මසිත්ගේ කියන එක හැදිලා තියෙන්නේ මසිතා කියන එක හරහා. ඒකේ දා කපලා ඉවත් කරලා ගේ එකතු කිරීම නිසා මසිත්ගේ බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙතන කියන්නේ රසට කියන වගේ අදහසක් තමයි එන්නේ. රසට කන්න කියලා තමයි මෙතන කියන්නේ. ඊළඟ එක මොරියල් ඔතොගේ හේ තරිල්කය නල්චිකා තෝනිකා චොම් චල්ප්ගේ චල්ල චුසය. මෙතන කියන්නේ කොණ්ඩය කොහොමද කරලා දෙන්න ඕන කියලා අහන්නේ. ඊට පස්සේ කියනවා කාලගුණය උණුසුම් නිසා, කාලගුණය ගොඩක් රස්නේ නිසා ටිකක් කොටෙට කපලා දෙන්න කියලා තමයි මෙතන කියන්නේ. චල්තා කියන එකේ දා කපලා ඉවත් කරලා ගේ එකතු කරලා තමයි මෙතන චල්ප් ගේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මෙතන කොටට කියන අදහස තමයි මේ වාක්‍යයට අනුව එන්නේ. ඊළඟ එක්සාම්පල් එක මෙොන්ජල්ලේනන් කචොක්දල්වා මොයෝසෝ චෙමි ඉස්ගේ නොරායෝ. මේකේ තේරුම තමයි නිවාඩු කාලයේ පවුලේ අය සමග එකට එකතු වෙලා විනෝදයෙන් සෙල්ලම් කරනවා කියලා. එතකොට චෙමිස්ගේ කියන එක හැදිලා තියෙන්නේ චෙමි ඉත්තා කියන එකේ දා කපලා ඉවත් කරලා ගේ එකතු වෙලා තමයි චෙමිස්ගේ බවට පත් වෙලා තියෙන්නේ.
එතකොට මේ වාක්‍යයට අනුව මේකේ තේරුම විදිහට විනෝදයෙන් කියන වගේ අදහසක් තමයි මෙතනින් එන්නේ. ඊළඟ එක පම්මේනන් චූනිකා ඔසල් තාතත්හගේ ඉබෝයහයෝ. මේකේ තේරුම තමයි රාත්‍රියට සීතල නිසා ඇඳුම් රස්නේ ලෙස උණුසුම් ලෙස ඇඳිය යුතුයි කියන එක. එතකොට තතත්හගේ කියන එක හැදිලා තියෙන්නේ තතත් හදා කියන එකේ දා කැපිලා ඉවත් වෙලා ගේ කියන එක එකතු වෙලා තමයි තතත්හගේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තේරුම විදිහට රස්නේ ලෙස උණුසුම් ලෙස රස්නෙට උණුසුමට කියන අදහස් ගන්න පුළුවන්. හරි අද ග්‍රැමර් කොටස කතා කරලා ඉවරයි. අපි ඊළඟ දවසේ තවත් අලුත් ග්‍රැමර් කොටසකින් හමු වෙමු. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් පහලින් ටයිප් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්.